ආතරයිටිස් හැදෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන් මූලිකම රෝග ලක්ෂණ ටික තමයි අතරනිතර හවසට බඩ පුරව දාන ගතියක් එන්න ගන්නවා. ඒතර මේ බඩ පුරව දැමීමත් එක්ක එන ඊට පස්සේ සාමාන්‍ය බොහෝ අයට එනවා ඔළුව කැක්කුමක් එන්න ගන්නවා. ඊට පස්සේ විලිම්බු කැක්කුම එන්න ගන්නවා. ඒතර ඔය ටික තමයි මුල්ම රෝග ලක්ෂණ ටික. ඒතර ඒ කාලෙදිම රක්තයට අදාළව අගනිවන බේත් පන්තියක් පාවිච්චි කරන සිංහල වෙදකමේදී අගනිවන බේත් පන්තියක් පාවිච්චි කරොත් ආතරයිටිස් හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන්. ආතරයිටිස් රෝගය ගත්තොත් එම කාන්තා පාර්ශ්වය වැඩි. දැන් මම කලින් වීඩියෝ එකත් කිව්වා කාන්තාවට හැදෙන ලෙඩ ප්‍රමාණය වැඩි කියලා. මොකද කාන්තාවට හැදෙන ලෙඩ ප්‍රමාණය වැඩි වෙන්න මූලික හේතු ටිකක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ප්‍රසව චක්‍රය අක්‍රමවත් වීමම ආතරයිටිස් රෝගය හැදෙන්න මූලික හේතුවක්. මොකද දින 28කට වතාවක් ඩිම්බයක් පිට නොකළොත් ඒ කාන්තාවගේ ගර්භාෂයේ උෂ්ණය පිට වෙන්නේ නැහැ. ආතරයිටිස් රෝගයේදී වෙන්නේ අපේ ශරීරයේ තියෙන ගින්න තුලින්ම අපේ ශරීරයේ ඉන්ද්‍රියන් ක්ෂය කිරීම. අතේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි හන්දි 17ක් තියෙනවනේ. ඔය හන්දි 17ටම එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඟිලි වලටත් එන්න පුළුවන්. ඇඟිලි වලටත් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඟිලි වලට ආතරයිටිස් වෙන රෝග ලක්ෂණ මොකද්ද වෙන්නේ? කියන්නේ ඇඟිලි ඉදිමෙනවා. නවන්න බෑ. කැක්කුම එනවා. අධික වේදනාවක් එනවා. ඊට පස්සේ ඇඟිලි මෙහෙම පිට ඔහොම යන්න ගන්නවා. ඊට පස්සේ එක උඩ වගේ උඩ යනවා. ඊට පස්සේ ඇඟිලි ඇද වෙන්න ගන්නවා. අයිබෝවන් නිරෝගී භාවය අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්නේ. මොන දේ කරත් අපි නිරෝගීමත්ව ඉන්න තමයි උත්සාහ කරන්නේ. විවිධ ලෙඩ රෝගත් එක්ක අපිට ওই නිරෝගීකම කියන එක පවත්වාගෙන යාම දැඩි අසුරුතාවයකට පත් වෙලා තියෙනවා. විශ්ව ලෝකයේ මේ විශ්මිත වෙදකම ගැන සොයාගෙන යද්දී අදත් අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල මැල්සිරිපුර 500 ගම පුලස්ති වෙදමැදුරට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. බැලුව බැලමටම පිලක් තියෙනවා. කටුමැටි ගාපු ගොම ගාපු බැම්මක් තියෙනවා මේ පැත්තෙන්. මේ අපේ ජන සංස්කෘතියත් එක්ක එකතු වෙලා තිබුණු අපේ ගැමි ජීවන රටාව. ඉතින් පුලස්ති වෙද මහත්මයා ඉන්නවා. ආයිබෝවන්. දැන් මේ මැටියෙන් බිත්ති බැඳලා කටුමැටි ගහලා බිමට ගොම ගාලා මේ පිළ මේ ගොම ගාලා මේ අපේ පැරණි ජන අපේ සංස්කෘතියනේ මේ වෙද මහත්මයා. මේක මේ ආයෙත් ඔබ මෙහෙම මෙතන නිර්මාණය කරලා තියෙන්නේ මේක කෙනෙකුට ඔබ ගැමි පරිසරයක ඉන්න කෙනෙක් වෙදකම ගැන කියලා දෙන කෙනෙක් කියලා කියනද නැත්නම් මෙතනක් තියෙනවද අපි නොදන්න කතාවක් මේ මැටි ගොම අතරේ කතාවක්? පැහැදිලිවම තියෙනවා. ගොම පෑගෙනකොට දැන් ඉස්සර මිනිසුන්ට සාමාන්‍යයෙන් අවුරුදු 50 60 වෙනකන් 50 60 නෙවෙයි සමහර ලාවට අපේ දැන් අපේ අත්තනමකොත් අපේ මරණකම අත්තා මරණකම කණ්ණාඩියක් පාවිච්චි කරේ නැහැ. කණ්ණාඩියක් නැහැ. වයස අවුරුදු 108ක් ජීවත් වුණා. 108ත් මේ පුස්කොළ පොත් හොඳට කියෙව්වා. ඇස්පෙනීම හොඳට තිබ්බා. ඉතින් ඒ ඇස්පෙනීම යාලට තිබුණේ මූලිකවම එයාලගේ ආහාර රටාව සහ ජීවන රටාවත් එක්ක. මොකද අපේ අත්තලගේ ගෙදර නගින්න තිබුණා උස පිලක් තිබුණා. මීටත් වැඩි උස පිල. නෑ ගෙදරට ගොඩ වෙන්න තිබුණා. සාමාන්‍යයෙන් අඩි 4ක් විතර වගේ උසයි පිල. ඒ පිලේ පොඩි මේ වගේ චූටි පඩියක් තියෙන්නේ. ඒ කියන්නේ එක කකුලක් තියලා අනිත් කකුල උඩින් තියන්න පුළුවන්. කකුල් දෙක එකට සාමාන්‍ය කකුල් දෙක එකට තියන්න පුළුවන්. ඒ වගේ පොඩි පඩියක් එක්ක තමයි පිලට නගින්න තිබ්බේ. ඒකත් එක හේතුවක් ඇතුව තමයි කරේ. ඒක උස පිලක් හැදුවේ. ගේත් උසයි එතකොට. එහෙම කරෙත් ඒ කාලේ ගොඩක් දුරට ගෙවල් තිබුණේ වනාශ්‍රිත උනේ. එතකොට සර්පයෝ සත්තු ගෙට එන්න පුළුවන්. ඒතර ඒ ගෙට එන කොලක් වන්නා උස පිලක් හැදුවේ. ඒතර ඒ උස පිල සහ බිම ගොම. වහලෙට එක්කෝ ඉලු පිදුරු එහෙම නැත්නම් පොල්ලත. එහෙමත් ගෙදරට තමයි ඒ කාලේ උළු තිබුණේ. ඒ කාලේ ඉතින් මේ උළු ගෙදරක් කියලා කියන්නේ ඒ කාලේ ඉතින් මේ උළු ගෙදරක් කියලා කියන්නේ වංශවත් වගේ පැත්තකුත් තිබුණානේ ඉතින් නේද ඒ කාලේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් අපේ සීයලාගේ ගම ගත්තොත් අපේ තාත්තගේ දැන් මම කුඩා කාලේ හිටපු ගම ගත්තොත් දඬු බැඳිරුප්ප කියන ග්‍රාමය. එතකොට ඒ ග්‍රාමයේ වලගම්බා රජතුමා අවුරුදු 3ක කාලයක් ඉඳලා තියෙනවා. දළදා පහසලද දඬු බැඳිරුප්ප. දළදා වහන්සේ වැඩ හිටපු ගමක් තමයි අපේ ගම. එතකොට මම අර කලින් කිව්වේ අපේ වෙදකමට අවුරුදු 2100ක ඉතිහාසයක් තියෙනවා කියලා මම කලින් වීඩියෝ කිව්වා පියෝ. ඒතර ඒ 2100ක ඉතිහාසය ගැන සඳහන් වෙන්නේ ඒ ගමේ තියෙන සෙල්ලිපිය. වලගම්බා රජතුමා විසින් මහා කන්දා වැදිනායකර ප්‍රදානය කරපු ගම්වරය අදාළව තියෙන සෙල්ලිපිය තමයි එතන තියෙන්නේ. ඒතර ඒ සෙල්ලිපිය සඳහන් වෙනවා අපේ වෙදකම ගැන.
ඒතර මහා කන්දා වැදිනායකයාට ගම්වරයක් දීලා තියෙනෙත් සෝමාදේවියගේ තිබුණු උදරාබාධයක් රාජකීය වෛද්‍යවරයාට සනීප කරන්න බැරි වෙලා මහා කන්දා වැදිනායකයා විසින් වීරඵල සහ මීපැණි ආශ්‍රිතව හදපු වාජීකරණ ඖෂධයක් තුළින් එක ඖෂධ වට්ටෝරුවකින්ම සනීප කරලා තියෙනවා. ඒතර ඒකට සතුට විදිහට තමයි වලගම්බාරයතුමා ප්‍රධානයක් විදිහට ගම්වරයක් දීලා තියෙන්නේ. අර දැන් ඔබතුමා අහුවා ගොම ගාපු එකේ තියෙන වාසිය මොකක්ද කියලා. ඔව්. කියන්නේ ගොම හේතුවක් තියෙන්න එපා නේද? දැන් මේ කාලේ ගොම ගන්නද කියලා හුවනේ. එකක් පැරණිකම පෙන්වීම. දෙක අපිට මේ ගොම ආශ්‍රිතව දැන් මේකේ අපි මෙහෙම කකුල් තියෙනකොට දැන් වාසරේ සපත්තු දාන්න නැතුව කකුල් තියලා තියෙනවා. කොච්චර සනීපයක් තියෙනවද? සීතලයිනේ. සීතලයි. සහ දැන් අපි සිමෙන්ති පොලොක හෝ ටයිල් පොලොක අපි කොහොම කකුල් දෙක එක දිගටම තියන් ඉන්නකොට ටික වෙලාවක් කරලා කකුල් දෙකට දාඩිය දානවා. යටිපතුලට දාඩිය දානවා. නමුත් දැන් අපි මෙහෙම ගොම පොලොක ඉන්නකොට අපේ යටිපතුලට දාඩිය දැමීමක් නැහැනේ. නිතරම සිසිලස තියෙන්නේ. කියන්නේ අපේ පෘථිවියේ තිබෙනා වූ පෘථිවියෙන් එන වායුන් ස්වභාවික විදිහටම අපේ කකුල් වලට ආග්‍රහණය වෙනවා. සහම මම අහලා තියෙන දෙයක් වෙද මහත්මයා අපේ ඇඟේ බොහෝ මේ උෂ්ණත්වය පිට වෙනවා යටිපතුල් වලින් කියලා. පැහැදිලිවම. රක්තය දැන් අපි අද කතා කරන්න ගියෙත් ආතරයිටිස් ගන්න. ඔව්. අපේ මාතෘකාව ආතරයිටිස් රෝගය ගැන කතා කරන එක. ඒකට ඒ මාතෘකාවට අදාළවම දැන් ඔයා ප්‍රවේශය ගන්නකොටම හොය යටිපතුල් වලින් උෂ්ණ පිට වෙනවද කියලා. සාමාන්‍ය දැන් වෙදමාත්ම මම තුනදී අහලා තියෙනවා මේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය මේ යටිපතුල් වලින් වැඩි වශයෙන් පිට වෙනවා කියලා. ඔව්. ඒකත් ඒ යටිපතුල් වලින් දැන් අපේ ගොඩක් දුරට යටිපතුල් වලින් උෂ්ණ පිට වෙනවා සහ විලුඹ පුපුරන්නේ උෂ්ණ පිට වෙන්න. ඒතර විලුඹ පුපුරන්නේ නැති කෙනාට බොහෝ අවස්ථාවල ඒක හිසට එන්න බලපෑම් කරන්නේ. හිසේ රුදාව ඇති වෙනවා. හිසේ රුදාව ඇති වෙන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක මිග්‍රේන් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපි අර කලින් වීඩියෝ එක කරපු පීනසට අදාළව පීනසටත් මූලික හේතුවක් තමයි රක්තය. ඒ කියන්නේ දැන් අර යටිපතුල් වලින් අර යටිපතුල් පුපුරනවා සමහර අය සෑහෙන ඈත් වෙනවා සමහර උකට මේ බෙහෙත් ගන්නවා. ඒ කියන්නේ එහෙම ඒක ප්‍රශ්නයක් නෙවෙයිද නේද යටිපතුල් වලින් උෂ්ණත්වය පිට වෙනවා කියන එක ප්‍රශ්නයක් වෙනවා. වෙන එක හොඳයි. හොඳයි. ඔව් ඉතින් අපේ මිනිස්සු කරන්නේ මොකද්ද විලුඹ පුපුරලා විලුඹෙන් උෂ්ණ පිට වෙන්න ගත්ත ගමන් මොකද්ද කරන්නේ? ඔකට ගිහිල්ලා ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා. ඔව්. අරගෙන විලුඹ පුපුරපෙක හොඳ කරගන්නවා. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට ඕන් එනවා දනිස් සතක ගා. දනිස් සමාරුව. ඒ කියන්නේ දැන් අද අපි කතා කරන්න මේ යන මාතෘකාව ආතරයිටිස් රෝගයේ ලක්ෂණයක් විදිහට ඒක හඳුන්වා ගන්න පුළුවන් ඒ කියන්නේ නේද? රෝග මූලය රක්ත උෂ්ණය. ඒතර රක්තය විස වීමත් එක්ක අපේ සෙම විස වීමක් ඇති වෙනවා. ඒතකොට දැන් මම ඕකේ අහලා තියෙනවා වේද මහත්මයා දැන් අපි මේ නානකොට එහෙම ටයිල් පොලොවක නැතුව අපි මේ ගල් පොලොවක වගේ කකුල් දෙක තියාගෙන නාන්න පුළුවන් නම් එහෙම ගොඩක් හොඳයි කියලා. එහෙම එක තියෙනවා. නිකන් සාමාන්‍යයෙන් අපි නානකොට නෙමෙයි අපි පුළුවන් තරම් හැම වෙලාවකම අපි සෙරෙප්පු දෙකක් පාවිච්චි නොකර නිකන් පොලොවට නිරාවරණය වෙලා නම් ඉන්නේ. ටයිල් පොලොවකට සිමෙන්ති පොලොවකට නෙමෙයි. නිකන් පොතුවේ වැලි පොලොවේ. ඉන්නවා නම් අපේ උෂ්ණ ගොඩක් පිට වෙනවා හොඳට. ඕක අපිට හොඳට දැනෙනවා වේද මහත්මයා මේ බෝමලුවට ගියට පස්සේ එහෙම සපත්තු දෙක ගලවලා පන්සලේ බෝමලුවේ විනාඩි 10ක් 15ක් ඉන්නකොට ඒ මානසික සුවය කියන එක සහ ඒක මේ අර ඔළුවටම වගේ අපිට ඒ නිස්කලංකකම දැනෙනවා නේද ඇඟ ඇතුලේ. කකුල් දෙකේ වැලි මලුවක ඉන්නකොට වැලි මලුව ගොඩක් වෙලාවට බොහෝ අවස්ථාවල තෙත සහිතයිනේ. ඒක තෙත සහිත පොළොවක අපි කකුල් දෙක අඩිය තිබ්බහම හොඳට උෂ්ණ පිට වෙනවා. එතකොට අපිට ඇත්තටම ලොකු පහසුවක් තියෙනවා. අර මේ උඳු පියලිය වල ඇවිදින එක උදේට එහෙම හොඳයි කියලා මම ඔය අහලා තියෙනවා. ඇස් වලට හොඳයි. හොඳයි. ඒ කියන්නේ මේ අපේ ජන සංස්කෘතිය තුළ අපේ පැරන්නන් ඉතුරු කරලා ගියපු මේ ව්‍යවහාරයන් ටික අපේ මේ හෙළ වෙදකම තුළ අන්තර්ගත වෙලා තියෙනවා. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ආතරයිටිස් රෝගය සම්බන්ධයෙන්. අපි ඒකට මූලාරම්භයක් තමයි මේ ගොමෙන් පටන්ගෙන මේ ගොම පොළවෙන් පටන්ගෙන මේ තරම් දුර ආවේ. ආතරයිටිස් රෝගය අපිට එතනින්ම පටන් ගන්න පුළුවන්. මේ ඇඟේ රස්නය තමයි මේ ආතරයිටිස් විදිහට අපිට රෝග ලක්ෂණයක් විදිහට හඳුන ගන්න පුළුවන් වෙන්නේ නේ. රෝග මූලය රක්තය. රෝග මූලය රක්තය. ඔව් ඒක රක්ත උෂ්ණය ඇඟේ උෂ්ණය වැඩිවීමත් එක්ක අපිට කාලයක් යනකොට දැන් උෂ්ණය වැඩි වෙන්න වෙන්නේ අපේ සෙම වේලීම වැඩි වෙනවා. අභ්‍යන්තරයේ තියෙන සෙම හරියට සෙම වේලීම පටන් ගන්නවා. ඒක සෙම වේලෙන්න ගත්තාට පස්සේ සෙම විස වීමක් ඇති වෙනවා. ඒතර සෙම විස වීමත් එක්ක අපේ කාට්ලේජයක් කියලා අපි ගන්නේ ශ්‍රේෂ්ඨම පටලයක් නේ. සෙම වලින් හැදුණු පටලයක් තමයි අපේ කාට්ලේජයක් කියන්නේ. ඒතර ඒ කාට්ලේජය කියන එක සෙම විස වීමත් එක්ක සෙම වේලීමත් එක්ක වේලීමකට ලක් වෙනවනේ. අපේ මැරබෝන් කියන හෝමෝන් එක මේ ධනිස් අස්ථිය ඇතුලේ පිටලා තියෙනවනේ. ඒක ඕකෙන් තමයි අපේ දැන් නිතරම මේක වැඩනේ. අපි ඇවිදිනවා කියන්නේ ධනිස් දෙක නිතරම නැමෙනවද කියලා. ඔව්. දැන් අපි උදාහරණයක් විදිහට මේ දොරේ මේ සරණේරුව ඔයිල් ටිකක් දාලා තිබ්බොත් කිරි ගන්නෑ නෑ නේ. ඒ වගේ තමයි අපේ ධනිස් ඇතුලේ කාට්ලේජ් තියෙනවා නම් අපහසුයක් නෑ. කාට්ලේජ් ගෙවෙන්න පටන් ගන්න උෂ්ණ වැඩි වීමත් එක්ක.
ඒ උතනදී විලුඹ පුපුරන කෙනාට කාර්ට්ලේජ් එක වීම අඩුයි. මොකද එයාගේ උෂ්ණ පිට වෙනවනේ. ඒ විලුඹ පුපුරන එක නවත්ත ගත්තාම වෙන්නේ දනිස් වලට එන අපහසු වැඩි. දනිස් වලට විතරක් නෙවෙයි ශරීරයේ හැම හන්දියකටම මේ අපහසු වෙන්න පුළුවන්. කියන්නේ පිට වෙන්න ඕනි කරන පීඩනය පිට වෙන්නේ නැතුනම ඒක අභ්‍යන්තර අවයව වලට තමයි බලපෑම් කරන්නේ. හැදිලුවම බලපෑම් කරනවා. එතනින් පස්සේ දැන් විශේෂයෙන්ම ආතරයිටිස් රෝගය ගත්තොත් එම කාන්තා පාර්ශ්වය වැඩි. දැන් මම කලින් වීඩියෝ එකක කිව්වා කාන්තාවට හැදෙන ලෙඩ ප්‍රමාණය වැඩි කියලා. මොකද කාන්තාවට හැදෙන ලෙඩ ප්‍රමාණය වැඩි වෙන්න මූලික හේතු ටිකක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔසප් චක්‍රය. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමම ආතරයිටිස් රෝගය හැදෙන්න මූලික හේතුවක්. මොකද දින 28කට වතාවක් ඩිම්බයක් පිට නොකළොත් ඒ කාන්තාවගේ ගර්භාෂයේ උෂ්ණය පිට වෙන්නේ නැහැ. ඒ උෂ්ණය පිට වෙන්නේ නැහැ කියන්නේම ඒ අභ්‍යන්තර උෂ්ණය තුලින් එයාගේ අර දැන් මම හැමදාම කියන දෙයක් තියෙනවා අපේ ගින්නෙන් අපිම නැසෙන්න පුළුවන්. එතකොට ආතරයිටිස් රෝගයේදී වෙන්නේ අපේ ශරීරයේ තියෙනා ගින්න තුලින්ම අපේ ශරීරයේ ඉන්ද්‍රියන් ක්ෂය කිරීම. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට දනිස් කැක්කුම. දනිස් විතරක් නෙවෙයි හන්දි 108ටම එන්න පුළුවන්. හැම හන්දියකටම අපේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ අතක් ගත්තොත් අතේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි හන්දි 17ක් තියෙනවනේ. ඔය හන්දි 17ටම එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඟිලි වලටත් එන්න පුළුවන්. ඇඟිලි වලටත් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඟිලි වලට ආතරයිටිස් වෙන රෝග ලක්ෂණ මොකද්ද වෙන්නේ? කියන්නේ ඇඟිලි ඉදිමෙනවා. නවන්න බෑ. කැක්කුම එනවා. අධික වේදනාවක් එනවා. ඊට පස්සේ ඇඟිලි මෙහෙම පිට ඔහොම යන්න ගන්නවා. ඊට පස්සේ එක උඩ වගේ උඩ කරනවා. ඊට පස්සේ ඇඟිලි ඇද වෙන්න ගන්නවා. ඉතින් ඇඟිලි වලට එනවා කියන්නේ ආතරයිටිස් රෝගය හැදිලා සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අවුරුදු 5-6කට වගේ වැඩි කාලයක් යන්න ඕන. ඒ කියන්නේ වෙද මහත්තයා එතකොට දැන් මේක මූලිකම ලක්ෂණය මොකක්ද ආතරයිටිස් හැදෙනකොට අපිට ඇති වෙන්නේ? මුලම ආතරයිටිස් රෝගය අපිට හඳුනා ගන්න කියන ආතරයිටිස් හැදෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන් මූලිකම රෝග ලක්ෂණ ටික තමයි නිතර හවසට බඩ පුරව දාන ගතියක් එන්න ගන්නවා. ඒතර ඒ බඩ පුරව දැමීමත් එක්ක එන ඊට පස්සේ සාමාන්‍ය බොහෝ අයට එනවා ඔළුව කැක්කුමක් එන්න ගන්නවා. ඊට පස්සේ විලුඹ කැක්කුම එන්න ගන්නවා. ඒතර ඔය ටික තමයි මුල්ම රෝග ලක්ෂණ ටික. ඒතර ඒ කාලෙදිම රක්තයට අදාළව අගනිවන බේත් පන්තියක් පාවිච්චි කරන සිංහල වෙදකමේදී අගනිවන බේත් පන්තියක් පාවිච්චි කරොත් ආතරයිටිස් හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඟ නිවන එකද මේකට ප්‍රධානම විසඳුම වෙන්නේ? මූලිකවම කරන්න අපි ඇඟ නිවන එක. මොකද ආතරයිටිස් රෝගයේදී අපි මූලිකවම රෝගියාට දෙන ප්‍රතිකාර පන්තියේදී අපි යාගේ කරන්නේ සෙම පාලනය කිරීම සහ උෂ්ණය සමනය කිරීම. ඒතර අපි කියන්නේ පිත බලපෑමකුත් පැහැදිලිවම පිත. එතකොට මේ දෙක බැලන්ස් කිරීම තමයි ප්‍රධාන කාරණේ තෝරන්නේ. සෙමයි පිත. සෙම පිත බැලන්ස් කරලා ලෙවල් ඒ රෝගියාගේ තිබෙනා වූ රක්තය සමනය කිරීම. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ආතරයිටිස් කිව්වහම දනිස් දෙක සහ මේ අත ආශ්‍රිත පමණක් කියලා. එහෙම නැහැ පිට කොන්දර පවා මේක එන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන් කොන්දරට පෙළේ ඉතින් අපේ නැමෙන හැම හන්දියකම කාර්ටිලේජයක් තියෙනවනේ. ඒතර ඔය හැම හන්දියකම කාර්ටිලේජ් තද වෙන්න පුළුවන්. ඒතර ආතරයිටිස් තියෙන රෝගේ මූලිකවම එන රෝග ලක්ෂණ ටික තමයි දනිස් අධික තදවීමක් එන්න ගන්නවා. ඒ කියන්නේ නමන්න දිගාරින්න බැරි නමන්න දිගාරන අපහසු වෙනවා තද වේදනාවක් එන්න ගන්නවා. දනිස් වල ඇතුලේ නිකන් අර සමහර රෝගීන්ට එනවා නිකන් ගින්දර වගේ රස්නයක් එන්න ගන්නවා. ඒතර ඒ වගේ තමයි මූලික රෝග ලක්ෂණ තියෙන්නේ. නමුත් ගොඩක් ලෙඩ්ඩු එන්නෙම අති බහුතරයක් රෝගීන් එන්නේ මූලිකවම යාලා බටහිර යුදකම පැත්තට යන්නේ. ඔව්. මේ බටහිර යුදකමේදී දෙන්නේ බටහිර යුදකමේ අත්‍තරම ගොත ආතරයිටිස් රෝගයට ප්‍රතිකාරයක් නැහැ. බෙහෙත් නැහැ. ස්ථිර ප්‍රතිකාරයක් නැහැ. බෙහෙත් නැහැ. එතකොට බෙහෙත් කියලා දෙන්නේ වේදනාසකනේ. වේදනාව සමනය වෙන්නේ. වේදනාව සමනය කිරීමක් කරන්නේ. එහෙම නැතුව රෝගේ නිෂ්ඨාර සුව කිරීමක් කරන්නේ නැහැනේ. වේදනාව සමනය දැන් මූලිකව මුලින් ටිකක් පෙන්ඩෝල් දෙකකට ගහනවා ඔක. මූලිකවම රෝගී ලක්ෂණ හැදුනහම. ඔව් පෙනඩෝල් වලට අර වේදනාවක් නැති වෙන එකට වෙන්න ඕනේ ඉතින්. සමනයීමක් කරනවා. නමුත් අවසාන වෙනකොට අධි වේදනානාශක තමයි රෝගියාට දෙන්නේ. ඉතින් සමහර ලෙඩෝ කියනවා මේ බේත් බිව්වම දවසම නිදිනවලු. ඒ තරම් සරයි. ඉතින් මොකද ඒ තැනට යන්නේ සාමාන්‍යයෙන් අර කකුල් ඉදිමිලා ඇද වෙලා අවසාන තත්ත්වයට ආවට පස්සේ බටහිර යුදකමේදී දෙන බේත් බිව්වට පස්සේ ලෙඩා නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ මේක කිසිම කෙනෙකුට වෙන්න එපා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කොයි වගේද වේද මහත්මයා අවසානයේට බලපෑම ඇති කරන්නේ? අවසානයේට ඉතින් මැරෙනවා. කියන්නේ අංශභාග වගේ තත්ත්වයක් එනවාද? අංශභාගම නෙමෙයි ආතරයිටිස් රෝගයේ උත්සන්නම වුණ රෝගියෙකුට එයාගේ හෘද වස්තු heart attack එන්න පුළුවන්. එයාට කියන්නේ හෘදයාබාධ එන්න පුළුවන්.
මොකද මේකත් එක්ක එන අධික මේ රෝගය උත්සාහ කියන අවසාන තැනදී රෝගියාගේ අත කකුල් ඔක්කොම ඇද වෙනවා. ඇද වෙලා අපිට වාරු නැති වෙනවා. වාරුවක් නෑ කොහොමත්. මොකද අපේ මෙතනයි මේ රෝද පුටුවක් තියලා තියෙන්නේ. එන තැනමනේ. ගොඩක් එන සාමාන්‍ය අතරයිසොට බේත් ගන්න එන රෝගීන්ගෙන් 40% විතරම එන්නේ රෝද පුටුවේ. මේක මේ දැන් ඔය වයසට ගියාම අවුරුදු 60 50 ඉක්මවහම හැදෙනවා කියලා සමහරු කියන දැන් මේක තරුණයටත් හැදෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවනේ කියන්නේ නේද? අපේ මේ ආසන්න කාලේ අතරයිසොට බේත් ගන්න අවම වයස ඉන්නේ අවුරුදු 13ක දරුවෙක්. 13ක? ඔව්. ඒ කියන්නේ මේකට දැන් ඇත්තටම දැන් අපි මේ ජීවන චක්‍රය මේ දැන් ටික වෙනස් වෙලානේ තියෙන්නේ දැන් පරිසරයත් එක්ක. ඒ කියන්නේ දැන් අඩු වයස වලත් මේක හැදෙන්න පුළුවන්. ඒ කන්නේ මහනේ. කන්නේ වහ. කියන්නේ මේකටත් කට පරිස්සම් කරගන්න එක වැදගත්ද එතකොට? ඉතින් දරුවෝ මෙහෙම ගන්නකෝ අද අම්මලා දරුවන්ව සර්ප්‍රයිස් කරන්න දෙන්නේ සුප් කැට දාලා සොසේජස්ද නූඩ්ල්ස්ද ශ්‍රණික ආහාරනේ. ඔව්. ශ්‍රණික ආහාර කනවා කියන්නේම ලෙඩ හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. කලින් පිසන් ලද ආහාර භාවිතා කරනවා කියන්නේම ඒ වගේ හැදෙන දැන් අපිට මූලිකවම වෙන්න ඕන දෙයක් අපි ඇයි බත් කන්නේ? බත් වල ඇමයිනෝ ප්‍රමාණයක් තියෙනවනේ. අපිට ප්‍රෝටීනයක් හැදෙන්න නම් ඇමයිනෝ 20ක් ඕන. ඇමයිනෝ 20ක් ඕනේ ප්‍රෝටීන් එකක් හැදෙන්න. එක ප්‍රෝටීනයක් හැදෙන්න. එතකොට බත් වල ඇමයිනෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ මුතුන් මිත්තෝ ඇයි බත් වලට මුංගට දාලා මුංගට කිරිබත් කෑවේ? මුංගට වල ප්‍රෝටීන් තියෙන්නේ? ප්‍රෝටීන් තියෙන්නේ ඇමයිනෝ. මුංගට සහ කැකුළු හාල් කියන දෙක එකතු වුණාම ඇමයිනෝ 20ම හැදෙනවා. සුද්දා ඒකනේ අපිට කිව්වේ කන්න එපා මුංගට දාලා කිරිබත් කියලා. ඔව්. මොකද ඒකෙන් නිකම්ම ඇමයිනෝ 20ම හැදෙනවා. ඒතර අපිට ඇමයිනෝ 20ම හැදෙනවා කියන්නේ අපේ ප්‍රෝටීන් නිකම් හැදිලානේ. එතකොට ඒ වාගේ අපේ දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සර උෂ්ණ දෙයක් අපේ අම්මලා උෂ්ණ දෙයක් උයනකොට ඒක කැපෙන්න. ඒකට දැම්ම තව මොන හරි දෙයක්. දැන් උදාහරණයක් විදිහට ඉස්සෝ උයනකොට මුරුංගා කොළ දැම්මා. කකුලුව උයනකොට මුරුංගා කොළ දැම්මා. ඒකෙන් කරේ මොකද්ද? උෂ්ණෙන් උෂ්ණ නැසුවා. විසෙන් විස නසනවා. විස නසනවා. ඉතින් දැන් අද ගත්තොත් එම පිළිකා රෝගීන්ට දෙන ප්‍රතිකාරයක් තියෙනවනේ කීමෝതെරපි කියලා ඖෂධයක්. ඕක හදන්නේ මොකෙන්ද? දන්නේ. අපි දැක්කොත් එහෙම ඒ කැන්සර් කියලා එකක් වෙන කීමෝതെරපි ඖෂධය හදන අමුද්‍රව්‍ය අපි නිකම් මේ පරිසරයක් වත්තන තඩි පොල්ලක් ගත්තා දුන්නඩ දූ ගාලා. අපි හිතන්නව නැද්ද ඒ කියන්නේ ඖෂධය? පොළඟ. ඔව්. කියන්නේ පොළොන් තෙල්? පොළඟගේ විස. පොළොන් විසේ මම දන්න විදිහට 1008 වෙනි එන්සයිම් එක. කැන්සර් කියලා එකක්. පිළිකානාශක ඖෂධයක් තමයි. ඒ කියන්නේ ඒකට හේතුව පොළඟෙක් අපිට දෂ්ට කරාට පස්සේ අපේ ශරීරේ ඇටැක් කරන්නේ ශෛල පද්ධතියට. පිත තමයි උත්සන්න වෙන්නේ. අපේ පොළඟෙක් කෑවම පිත්තාසය පුපුරන්න පුළුවන්. හොඳ එතකොට පිත උත්සන්න වෙනවා. පිත උත්සන්න වීමත් එක්කම ශෛල පද්ධතියට තමයි ඇටැක් කරන්නේ. ඒතර පිළිකාවක් කියන එකේදී තියෙන්නේ විකෘති ශෛල එකතුවක්නේ. එකතුවක්. එතකොට පිළිකාවක් තියෙන මනුස්සයෙකුට පොළඟෙක් කෑවොත් පිළිකාව නිකන් හොඳ වෙනවා. පොළකට බේත් කරනකොට පිළිකාව නිකන් හොඳ. එහෙමයි කියලා ඔබ ඒකට උත්සාහ කරන්න එපා. නමුත් පිළිකාවක් තියෙන මනුස්සයෙකුට පොළඟෙක් කෑවොත් ඒක පිළිකාව නිකම්ම හොඳ වෙන්න තියෙන ප්‍රතිශතය 80%ක් විතර තියෙනවා. මොකද මේ පොළොන් විස වලින් අර පිළිකා ශෛල වලට ලොකු බලපෑමක් කරනවා. ඒතකොට දැන් ඔය කීමෝതെරපි එකේ කරන්නේ පොළඟගේ මම දන්න විදිහට 1008 වෙනි එන්සයිම් එක තායිලන්තේ එහෙම පොළොංගු ෆාම් වල හදනවා. ඔව් අපි දැකලා තියෙනවා වීඩියෝ වල මර මේ බලෙන් විස ගන්නවා නේද? ඒ විස අරගෙන ඒ විස නිස්සාරණය කරලා තමයි ඔය කීමෝതെරපි කියන ඖෂධ විදිහට භාවිත කරන්නේ. ඉතින් ඒ වාගේ අපි නොහිතන දේවල් තියෙනවා මේ අපේ පරිසරය තුල රෝග පාලනය කරගන්න පුළුවන් විදිහේ ඖෂධීය ගුණයක් තියෙන හැකියාවක් තියෙන ශාක වර්ග. දැන් අපි මේ කතා කරමින් ආතරයිටිස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් එතකොට දැන් මේ ආතරයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරන්න ඔබතුමාට කොච්චර කාලයක් විතර යනවද කෙනෙක් රෝගියාගෙන් රෝගියාට වෙනස්. සාමාන්‍යයෙන් අවම
මාස 5ක්. නිට්ටාවට සුව කරන්න පුළුවන් ඕනිම කෙනෙකුට වයස. සනීප ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 80ක් විතර වගේ අය ටිකක් අපහසුයි. ඔව් දැන් ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සාමාන්‍ය මැදි වයසේ ඉන්න අයට තමයි ඔය ප්‍රශ්නේ දැන් බහුලවම තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 40 30 වගේ ඉන්න බොහෝ දෙනෙකුට විශේෂයෙන්ම කාන්තාවන්ට ඔය ප්‍රශ්නේ තම බරපතල විදිහට ඉතාමත් මේ බරපතල විදිහට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඔව් කාන්තාවන්ට මේක හැදෙන්න මූලිකම හේතුවක් වෙලා තියෙනවා අද මෑත කාලය ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම. ඒකට මූලික හේතුවක් වෙලා තියෙනවා බොහෝ අය භාවිතා කරන්නා වූ උපත් පාලන ඖෂධ. ඒතර ඒ උපත් පාලන ඖෂධත් එක්ක කාන්තාවගේ හෝමෝන විශාල විදිහට අන්බැලන්ස් වීමක් වෙනවා. ඕක දැන් සමහරු කියන කතාවක් නෙමෙයි. අපි ඉතින් වැඩපලක් කරන්නේ නැහැ. රස්සාවට යනවා වාහනේ යනවා ඒ හින්දා මේ වගේ දේවලුත් අපිට ඇති වෙනවා වගේ මතයකුත් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. මොකද ඒකත් දැන් ඒකට බොහෝ අයගේ ඒකාකාරී ජීවිතයක් නේ තියෙන්නේ. ඔව්. ඒතකොට ඒගොල්ලන්ගේ මනස කොයි වෙලාවකවත් නිරෝගීව නැහැ, සැහැල්ලු වෙන්නේ නැහැ. මානසික පීඩනයකින් ඉන්නේ. ලොකු මානසික පීඩනයකින්. ඒතර මේ මානසික පීඩන තත්ත්වයෙන් ඉඳීමත් බොහෝ රෝග වලට මූලික හේතුවක්. මම අර ඒකයි අර කලින් වීඩියෝ එකක් මම ඔයාලට කිව්වේ අර ලෙඩෙක් ආවට පස්සේ අපි ඒ ලෙඩත් එක්ක විනාඩි 20ක් 25ක් කතා කරනවා කිව්වේ. ඒ කතා කරන කාලය ඇතුළත අපි කරන්නේ අර ලෙඩාගේ තියෙන මානසික පීඩනය සමනය කිරීම. අපිට සමාජලාවට රැකියාවේ ලොකු ආතතියක් පීඩනයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක අපිට ආතතියක් පීඩනයක් විදිහට දැනෙන්නේ අපි ඒක අභියෝගයක් විදිහට ගත්තොත් නේ. අපිට තියෙන ඕනම අපහසු දෙයක් අපි සරලව හිතුවොත් නෑ මේක මම කරන්නම ඕන. මේකට මට දැන් මගේ ජොබ් එක මම කරන්න එපේ. අනිවාර්යයෙන්. ඒතර ජොබ් එකේනේ ආතතිය තියෙන්නේ. ඒතර මගේ ජොබ් එකේ ප්‍රශ්න ගෙදර කියන ප්‍රශ්නේ නැති වෙලා තියෙන ලංකාවේ ගොඩක්. ගෙදරට ගේන්නෙම එයාලා ඒ දැන් බොහෝ අතිබහුතරයක් අය තමන්ගේ ජොබ් එක හරියට නොකරන හින්දා ඒක වෙන්නේ. මගේ ජොබ් එක මම හරියට කරොත් ඒකෙන් මට ආත්ම තෘප්තියක් නෙති. මට කියන්නේ රැකියාවක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම ආත්ම තෘප්තියක් නෙන්ද බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් මම මගේ රැකියාව වෙදකමනේ. ඒතර මගේ වෙදකම තුලින් මම ලබන ආත්ම තෘප්තිය තමයි ඇවිද ගන්න බැරුව මේ එනකොට එන අය වාහනෙන් බහැලා මේ වීල් චෙයාර් එකේ එන ලෙඩා මාස 5-6ක් යනකොට එයා සමහරවිට කැචස් එකකින් වෙන්න පුළුවන්, සමහරවිට කැචස් එකක් නැතුව ඇවිදගෙන යන තත්ත්වය දකින්නකොට ඒකෙන් මම ලබන ආත්ම තෘප්තිය අනන්ත ප්‍රමාණයි. ඒක මිල කරන්න බෑනේ. ඒක මිල කරන්න බෑ. දැන් ඒ ලෙඩ ඇවිද ගන්න බැරුව වීල් චෙයාර් එකකින් එන ලෙඩා මාස 5-6ක් යනකොට එයා ඇවිදින තත්ත්වෙන් එනකොට ඒකෙන් ලැබෙන සතුට අනන්ත ප්‍රමාණයි. ඉතින් එතකොට මම මගේ රස්සා මගේ ජොබ් එක මම හරියට කරලානේ. ඇවිදින්න බැරි කෙනෙක් ඇවිදින තත්ත්වයට ගත්තා කියන්නේ මම මගේ ජොබ් එක හරියට කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මම ආත්ම තෘප්තියක් ලබනවානේ. ඉතින් එතකොට මම ලෙඩාට දෙන උපදේශෙත් මගේ රස්සාව මම හරියට කරනවා නම් මට ඒකෙන් ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්. එතකොට අර රැකියාවෙන් එන පීඩනය ගොඩක් සමනය වෙනවා එතනින්. දැන් සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව කරන්න නම් මේ ආතරයිටිස් රෝගය වැළඳුණු කෙනෙකුට වෙදමැදුරට එන්න ඕනිද නැත්නම් කොහොමද ඔය වෙනුවෙන් ලබා දීලා තියෙන ඖෂධ ඔබතුමා? අනිවාර්යයෙන්ම නිෂ්ඨාව සම්පූර්ණ එන්න ඕන. එන්න ඕන. එන්නම ඕන. මොකද අපි රෝගියා පරීක්ෂා කරන්න නැතුව ඖෂධ නිකුත් කරන්න බෑනේ. මොකද එක එක ලෙඩ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ආතරයිටිස් තියෙන ලෙඩකටම තියෙන්න පුළුවන්, දියවැඩියාව තියෙන්න පුළුවන්, ප්‍රෙෂර් තියෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් තියෙන්න පුළුවන්, තයිරොක්සින් තියෙන්න පුළුවන්, ඇදුම පීනස් තියෙන්න පුළුවන්, ગેස්ට්‍රයිටිස් තියෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව තව විවිධාකාර විදි රෝග තියෙන්න පුළුවන් යාට. එතකොට ඒ රෝගියා පරීක්ෂා නොකර අපිට ඒ රෝගියාට ඖෂධ නිකුත් කරන්න බෑනේ. මොකද අපේ තියෙන රස වෙදකම. ඒතර රස වෙදකම කියන වෙදකම තුලින් ඕනම රෝගයක් නිෂ්ඨාවට සුව කරන්න පුළුවන්. ඒතර ඒකට මූලිකම රෝගියා පරීක්ෂා කරන්න ඕන. එතකොට අපේ දැන් ඇත්තටම ගුවොත් මට එන ලෙඩු ගත්තොත් එහෙම දැන් ඔයාට අපේ රෝගී නාම ලේඛනය පරීක්ෂා කරපුවම බලන්න පුළුවන් කතරගම, තිස්සමහාරාමේ, සිතුල්පව්ව, හම්බන්තොට, මිරිජ්ජවිල, එතකොට ඒ කියන්නේ ගාල්ල මාතර අකුරැස්ස තංගල්ල ඔය හැම පැත්තකම එනවා. ඇඹිලිපිටිය, මොනරාගල, තනමල්විල, වැල්ලවාය, බදුල්ල, මයංගනය, ත්‍රිකුණාමලය, පුත්තලම ලංකාව හැමතැනකින්ම එනවා. හතර දිබ්බාගෙන් එනවා. හතර දිබ්බාගෙන් එනවා. ඉතින් එතකොට ඒන ලෙඩ්ඩු දැන් එකපාරක් ආවට පස්සේ ඒ මොහොතට මාසයක් අපි මාසෙකට බෙහෙත් පන්තියක් දෙන්නේ. ඒතර මාසෙ බෙහෙත් පන්තිය බොනකොට උදාහරණයක් විදිහට ගන්න වැල්ලවායි ඉඳන් ලෙඩාට මාසයක් බෙහෙත් බීලා ඉවරලා එයාට ගුණයක් දැනෙන්නේ නැත්නම් එයා දෙවෙනි පාරේ එන්නේ නැහනේ. අනිවාර්යයෙන්. ඉතින් උතනදී මෙහෙම දෙයක් වෙනවා. සමහර අයට ගුණේ නොදුන්නොත් වැඩි වෙනවා. අපි බෙහෙත් පටන් ගන්නකොටම ලෙඩාට දෙන පළවෙනි උපදේශ තමයි මේ බෙහෙත් කරගෙන යනකොට මුලින්ම මේක අවිස්සෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙලා තමයි හොඳ වෙන්නේ.
මොකද වැඩි වෙනවා කියන්නේ රෝග මූලයට බෙහෙත් වදිනකොට රෝග මූලය ඇවිස්සෙනවා. දැන් ඌෂ්ණේ නම් තියෙන්නේ ඌෂ්ණයට අපි බෙහෙත් කරනකොට ඌෂ්ණ පිට වෙන්නම එපේ. අනිවාර්යයෙන්. ඒක ඌෂ්ණ පිට වෙනකොට ලෙඩට වැඩි වෙනවා. ඒතර වැඩි වුණා කියන්නේ යාට හොඳ වෙනවා කියන එක. ඒ කියන්නේ වැඩි වෙනවා කියන්නේ අර බෙහෙත් ඇඟට බලපාලා කියන එක නෙමෙයි ගහනවා කියන එක. ගුණේ එයාට දැනෙනවා. මොකද සාමාන්‍යයෙන් ආතරයිටිස් වල බෙහෙත් කරන ලෙඩු 100ක් ගත්තොත් 100න් 60කට විතරම වැඩි වෙලා තමයි හොඳ වෙන්නේ. 140ක් විතර ඉන්නා වැඩි වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඒ සහ ඒක ඔබටත් පහසුයි තව රෝග ලක්ෂණ හොයාගන්නත් නේද? පැහැදිලිවම ඒ වැඩිවීම තුළින් නිදන්ගත රෝග මතුවෙනවා. එතකොට ඒකෙදි අපිට ඒ ලෙඩාගේ තිබෙනා වූ නිදන්ගත රෝගයටත් එක්කම ප්‍රතිකාර කරන්න පුළුවන්. එතකොට අපේ ළඟට එන රෝගියෙකුට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ආතරයිටිස් රෝගියෙකුට නම් මාස 5 මාස 10 මට මගේ ප්‍රතිකාර කාලය ඇතුළත ඒ කියන්නේ මගේ මම ප්‍රතිකාර කරන්න පටන් ගන්න මේ අවුරුදු 14 ඇතුළත මගේ ගාවට ආපු ලෙඩුගෙන් වැඩිම කාලයක් ගියපු ආතරයිටිස් රෝගියා ඉන්නේ අවුරුද්දයි මාස 3ක් ගියපු රෝගියෙක් ඉන්නවා. එයාට ආතරයිටිස් හැදිලා අවුරුදු 26ක් විතර කාලයක් වෙනවා. සාමාන්‍ය වයස අවුරුදු 58ක් විතර වගේ. නිට්ටවට සෝ වුණා. නිෂ්ඨාවටම සනීප කරලා දෙනවා. අද වෙනකොට හොඳට ඇවිදලා ඉන්නවා. ඒ කියන්නේ වීල් චෙයාර් එකේ ආපු මිනිස්සයා අද වෙනකොට හොඳට ඇවිදලා කරලා එයාගේ ගෙදර වැඩ සියලු දේවල් එයා සාමාන්‍ය මට්ටමට එයා ජීවත් වෙනවා. කකුල් දෙකේ ඇදයක් තියෙනවා. ඇදේ අපි කෙලින් කරන්න ගියේ නැහැ. මොකද ඇදේ කෙලින් කරන්න එයාට දවස් දෙක තුනක් බෙහෙත් බැඳ. ඒතකොට අපහසුයි එයාට ඒක. මොකද ඇදේ කෙලින් කරන්න නම් බෙහෙත් තියලා පතුරු තියලා බඳින්න ඕන. සහ අවුරුදු 50 ඉක්මවලා කියන ටිකක් අස්තිත් සම්බන්ධව ප්‍රශ්න නෑ. ඇදේ කෙලින් කරන්න පුළුවන්. නමුත් ඒකට මාස 4ක් විතර කාලයක් වෙනම අමතරව යනවා. අමතර බේත් පන්තියක් යන්න ඕන. ඒතකොට ඒක ටිකක් ඇත්තටම අපහසුයි. අපහසුයි කියන්නේ දැන් ඒකට කකුල් වලට සාමාන්‍ය මේ මට්ටමේ ඉඳලා මේ මට්ටමට වගේ වෙන්න බෙහෙත් දනිස් වලට බෙහෙත් තියලා පතුරු තියලා බඳින්න ඕන කකුල කෙලින් වෙන්න. ඒතකොට ඒක ටිකක් වේදනාකාරී වැඩක්. මොකද අර අස්තිය උණු කරලා තමයි කෙලින් කරන්න ඕන. එතකොට ඒක ලෙඩට ටිකක් අමාරුයි. අපි එයාට බේත් බැඳලා සති දෙකක් විතර වගේ බේත් බැඳලා ඒතර බඳිනකොට එයාට අමාරුයි. ඒ කියන්නේ ඒක බැඳගෙන යාම කියනවා වේද මහත්තයා ඇදේ තිබ්බට කමක් නැහැ මට දැන් ඇවිදින්න පුළුවන් නේ. මට දැන් සාමාන්‍ය විදිහට টয়ලට් එකට යන්න පුළුවන් නේද? ඉතින් මට ඒ ඇති කිව්වා. වැඩි ඕනේ නැහැ නේද? ඉතින් අවුරුදු ආසන්න වශයෙන් අවුරුදු 5ක් විතර කාලයක් වීල් චෙයාර් එකේ හිටපු මිනිස්සයාට ඒක ඉතින් ඇවිදින්න පුළුවන් කියන එක ඇතිනේ එයාට. එයා කියන්නේ එයාට ඒක ඇතිලු. ඇදේ කෙලින් කරන්න අවශ්‍ය නැහැ කිව්වා. ඉතින් එතනින් පස්සේ අපි යාගේ බෙහෙත් නැවැත්තුවා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මාස 8-10 අතර කාලෙදී අපි බෙහෙත් නවත්තනවා. එතකොට දැන් මේ ඔබ ඖෂධයක් නිෂ්පාදනය කරලා තියෙනවද මේක මේ ඔන්ලයින් එහෙම යවා ගන්න කෙනෙකුට එහෙම පුළුවන්කමක් තියෙනවද? එහෙම තෛලයක් තියෙනවද වෙනමත් අයට? සරල සිංහලෙන්ම ආතරයිටිස් නිෂ්ඨාව සනීප කරන්න බෙහෙත් ඔන්ලයින් යවන්න බෑ. නමුත් වේදනාව සමනය කර ගැනීමට සහ ඉදිමුණ අඩු කරලා අපි ඒක සාමාන්‍යයෙන් මෙහෙට එන හැම ලෙඩෙකුටම දෙන බෙහෙත් එක. එයාට දනිස් වලට ගාන්න දෙන බෙහෙත් එක තියෙනවා. ඒතර ගාන්න දෙන බෙහෙත් වර්ග දෙක අපිට එහෙම ඔන්ලයින් යවන්න පුළුවන්. ඒතර ඒකේ තියෙන්නේ ඖෂධ වර්ග දෙකක් එකට තියෙන. ඒතර මේකේ තියෙන අපේ වාත සමනී බාම් කියලා මේ ඖෂධය සහ වාත සමනී තෛලය කියන මේ තෙල් එක. ඒතර මේ දෙක පාවිච්චි කිරීම තුළින් සාමාන්‍යයෙන් අපි දනිස් වල අධික වේදනාව අර ඉවස ගන්න බැරි වේදනාවක්. දැන් මෙහෙමත් ඉන්න පුළුවන් වේද මහත්තයා. දැන් වේද මහත්තයා හමු වීමට එන්න අපේ තියෙන මේ රැකියා ස්වභාවයත් එක්ක එකපාරට පුළුවන්කමක් නැහැ නේ. ඔබතුමා හමු වෙන්න එනකන් අර තියෙන පීඩනය සමනය කරගන්න මේක ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හැබැයි මේකෙන් නිට්ටවටම සුව වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේකෙන්ම සනීපෙච්චයත් ඉන්නවා. ඒක මෙහෙම අය හැදිලා සාමාන්‍යයෙන් ඔය අවුරුදු 2-3ක් මූලික අවදියම තියෙන මූලික අවදිය වගේ ඉන්න අයට මේක පාවිච්චි කරන දැන් මේ බෙහෙත් එක ගොඩක් දුරට පිට රට ඉන්න අයට එහෙම බොන බෙහෙත් කරගන්න බෑනේ. ඉතින් ඒ වගේ අය මේකෙන් සාමාන්‍යයෙන් ගෙනියනවා. මේ බෙහෙත් එක ගෙන්න ගන්නවා. එහෙම අරගෙන නිෂ්ඨාවටම සනීප නිෂ්ඨාවට කියලා එයාලා කියනවා නිෂ්ඨාවට කියලා. නමුත් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එයාලා කියනවා හොඳයි දැන් හඳුනේ නැහැ මාස ගානක් කියලා. දැන් ඉතාලියේ ඉන්න ලෙඩෙක් හිටියා. එයා සාමාන්‍යයෙන් මුලින්ම එයා මේකෙන් බාම් කප් 20කුයි තෙල් කුප්පි 20කුයි ගෙන්න ගත්තා. ඉතාලිය වලට මට මතක විදිහට මිලානෝ වල එයා ඉන්නේ. දවසකට නගින්න තියෙනවලු තට්ටු 5ක. උඩට පඩිපෙල් දවසකට සාමාන්‍යයෙන් තට්ටු 5 අතර අවම වශයෙන් 25 පාරක් නගිනවා බහිනවලු. ඒ කියන්නේ ඒ ගෙදර තට්ටු 5ක් තියෙනවා. තට්ටු 5 ඒ කියන්නේ එකම ෆැමිලි එකේ අය තමයි ඉන්නේ. ඒතකොට උඩට රෙදි වනන්න යනවලු උඩම තට්ටුවට. ඒ කියන්නේ හැමදාම රෙදි වනන්න උඩම ස්ලැබ් එකක් තියෙනවා. ස්ලැබ් එකටලු රෙදි වනන්න යන්නේ. ඒතකොට ඒ රෙදි වනන්නම දවසට 3 පාරක් විතර උඩ පහළ නගිනවලු. එතකොට ඊට අමතරව උයන ඒවා කෑම බීම හරි මේ ඔය ඔක්කොම දවසකට සාමාන්‍ය 25 පාරකට වැඩිය තට්ටු 5 නගිනවලු. මං ගෝ ඊට පස්සේ පඩි කීයක් තියෙනවද කියලා ගණන් කරලා කියන්න කියලා. පඩි 132ක් තියෙනවා කිව්වා. ඒතර දවසකට පඩි 132 ගානේ 25 පාරක් නගිනවා 25 පාරක් බහිනවා.
ඉතින් එයා කියනවා අවසාන වෙනකොට එයාට පඩි 20ක් 25ක් වත් නගින්න බැරි අමාරු තත්ත්වයට ආවලු. ඊට පස්සේ රස්සාවෙන් අස්සලා ගෙදර එන්න කිව්වලු. ඊට පස්සේ එයා කොහොමද මේ බාම් එක තෙල් එක ගෙන්නගෙන පාවිච්චි කරලා තිබුණා. එයා බාම් කප් 40ක් විතර ප්‍රමාණයක් පාවිච්චි කරලා තිබුණා. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මාස 6ක් විතර වගේ කාලයක් බාම් එක තෙල් එක පළවෙනි පාර 20ක් ගෙන්නගෙන මේ ළඟදී කතා කරා. ඒ වෙනකන් ආයේ කතා කරෙත් නැහැ මොකුත් නැහැ. මම දන්නෙත් නැහැ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ මම කොහොමද දැන් මොකද කියලා වෙද මහත්තයා හොඳටම හොඳයි කිව්වා. මේ මාස ගානටම හැදිලා නැහැ. අමාරු. දැන් අවුරුදු 1කමාරක් විතර එයා බේත් පාවිච්චි කරලා. දැන් මේ අවුරුදු 1කමාර ඇතුළත තමයි එයා කියනවා අර පරණ විදිහටම ආයි පඩිබෙල් ඔය ටික ඔක්කොම නගිනවා බහිනවලු. කිසිම ප්‍රශ්නයක් නැහැලු. දැන් හොඳට පඩිබෙල් නගින්න බහින්න පුළුවන්ලු. එයා කියන විදිහට එයාට නිෂ්ඨාවට සනීපයි. නමුත් නිෂ්ඨාවට වෙන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ආතරයට හැදුණු කෙනෙකුට සමහර මෙහෙම වෙන්න පුළුවන්. සමහරට එයාගේ කාට්ලේජ් විතරක් ගෙවිලා තිබිලා වෙන්න පුළුවන්. ඉතින් ආතරයිස් මහදලා තිබුණා. දැන් මම එයා පරීක්ෂා නොකරපු නිසා මට එයාට ආතරයිස්ද තිබුණේ කාට්ලේජ් ගෙවීම විතරක්ද තිබුණා කියන එක දන්නේ නැහැ. අනිත් එක වයසත් එච්ච ලොකු වයසක් නෙවෙයි අවුරුදු 36ක් 37ක් විතර වගේ යන කෙනෙක්. ඒතර ඒ වයස කියන්නේ කොහොමත් ශරීරයේ වර්ධනය වෙනවා. දැන් මේ ඖෂධෙට කොහොමත් සාමාන්‍ය තරුණ වයසට කාර්ලේජ් වර්ධනය වෙනවා. ඒතර මේ වාසමනී බාම් එක සහ වාසමනී තෛලය පාවිච්චි කිරීම තුලින් කාර්ලේජ් වර්ධනය වෙනවා සහ අර අධික තියෙන කැක්කුම් සමනය වෙනවා. ඊට අමතරව මේ වේත් එක නහරගඩ ගැසීමට භාවිත කරන්න පුළුවන්. අංශභාග රෝගීන්ට භාවිත කරන්න පුළුවන්. අපේ ශරීරයේ ඕනම තැනක එන වේදනාවකට භාවිත කරන්න පුළුවන්. බටහිර උදක මේ තිබෙනා වූ අධි වේදනානාශක වලට වැඩිය ලොකු සහනයක් ලැබෙනවා. ඒ කියන්නේ මම ඒක පැහැදිලිවම දන්න දෙයක්. ඔය සමහර ඒ කියන්නේ මේකද මහත්තයා මේ නලලට වගේ ගන්නවද? එහෙම නැහැනේ. බෙල්ලෙන් පල්ලෙහා කොටස මේ ටික ඔක්කොම බෙල්ලෙන් පහළට විතරයි පාවිච්චි කරන්නේ. මේ බාම් එක සහ තෙල් එක බෙල්ලෙන් පහළට විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ. බෙල්ලෙන් පහළ දෙන්නව ඕනම රෝගියෙකුට භාවිත කරන්න පුළුවන්. ගැන එන වේදනාවක් භාවිත කරන්න පුළුවන්. මොකද ඒක දැන් මම හොඳටම දන්න දෙයක් තමයි මේ අපේ ගමේ කොල්ලෙක් ට්‍රැක්ටර් එක වැඩ කරන්නේ. අර ට්‍රැක්ටරේ මෙහෙම මේ පැත්තටම බලාගෙන හාලා ඉවරලා මිනිහාගේ බෙල්ලේ උලුක්කක් වගේ කියන්නේ අර ස්නායු තදවීමක් තිබුණා. රෑ 12ට විතර කෝල් කරා ඉන්න බෑ කුමාරයා කියලා කියන කුමාරයා මෙහෙම කැක්කුමක් තියෙනවා මට ඉන්නම බෑ වහ බොන්න හිතනවා කිව්වා. මම කව වහ බොන්න ඕනේ නැහැ වරෙන්කෝ කියලා ඉවරලා එන්න කියලා මම මේ බාම් එක ගාලා ඉවරලා ලන්ච් සීට් එකක් ඇලෙව්වා. අලවලා පැය දෙකක් ඉන්න ගියාම මෙතනම මේකෙම හාන්සි වෙලා හිටියා මිනිහා. ඉඳලා වෙලා පැය දෙකකට පස්සේ හොදලා වෙලා මම කව බෙල්ල හරවලා කරලා බලන්න කියලා. දැන් මිනිහා බෙල්ල හරවන්න බැරුව ඔහොම එක පැත්තට බලාගෙන තමයි ආවෙත්. ඉඳලා මම කව බෙල්ල හරවලා කරලා ඊට පස්සේ මිනිහා ඔහොම වටේට ඔක්කොම හරවලා කරලා බලලි වෙලා කැක්කුම නැහැ අතනවා. පැය දෙක යනකොට මේ එයාගේ අමාරුව සනීප වුණා. ඊට පස්සේ එයා වීඩියෝ එකකුත් මම YouTube එකේ Facebook එකේ මොන මතකයි වීඩියෝ එකකුත් දාලා තිබුණා පැය දෙකෙන්ම සනීප වුණා කියලා. ඒකට අර මීහරක් කමෙන්ට් දාලා තිබුණා පැය දෙක ඔච්චර තිබුණාම ආව පැය දෙකෙන් සනීප වුණාද කියලා. මේ බේත් එක ගැන පුස්කොළ පොතේ තියෙන්නේ සියලු වාත රුජා පැය දෙකෙන් ගුණ වේ. වාත රුජා. ඔව්. ඒතර මේක හැදුවේම ඉස්සල්ලාම මගේ ආපු උරහිසි අමාරුවකට. ඉස්සල්ලාම හැදුවේ. ඒ හදලා තමයි දැනට අවුරුදු 10කට විතර වය කාලෙන් මගේ උරහිසි සමාරුවක් තිබුණා. ඒ තෙල් ගෑවට මොනවා කරත් ඒක අඩු වුණේ නැහැ. ඊට පස්සේ තමයි මේක ඔය පොතේ දැකලා වෙලා හැදුවේ. පුරස්ති වාත සමනි බාම්. ඇත්තටම ওই බේත් එක හදලා දවස් 3ක් විතර ගානට ඒක එක්කම නැති වුණා තාමත් හැදුනේ නැහැ. දැනටත් අදටත් තාම හැදිලා නැහැ ඒක එක්කම. ඉතින් يعني ඉවස ගන්න බැරි තරම් තද වේදනාවක් ආවා මගේ උරහිසට. ඒ වේදනාව දවස් 3න් හොඳ වුණා ඇත්තටම. ඒ වගේ මේක භාවිතා කිරීම තුළින් ධනිස් සමාරුවට පාවිච්චි කරන්න පුළුවන් මේක. ධනිස් සමාරුව තියෙනකොට එන්න පහසුම කෙනෙකුට මේ බාම් එක දෙල්ලගෙන පාවිච්චි කරන සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මාසයකට මේකෙන් බාම් කප් 4ක් තෙල් කුප්පි 3ක් වගේ ප්‍රමාණයක් වෙන්න භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් සමහර අය එකම බාම් එක මාසයක් විතර පාවිච්චි කරනවා. මේ කරන එක සිද්ධාලේප ගෑවුවා ඒ ගාල් හරියන්නේ නැහැ. හොඳට පත්තු වගේ ඉන්න ගන්න ඕන. මොකද ඇඟට උරා ගන්න එපා මේක. ඒතර මේකේ මෙන්තෝල් ගතියක් නැහැ. ගාපු ගමන් ඇඟට උරන්න. ඒතර ඒ අර දැන් සිද්ධාලේප වගේ දේවල් ගත්තොත් ඒ වගේ මෙන්තෝල් එකක් නේ දෙන්නේ. ඒතර මෙන්තෝල් කියන්නේ ඇඟට ඉක්මනින් උරා ගන්නවා. මේක එහෙම නෙවෙයි. මේකේ තියෙන 100%ක්ම ශාක ඖෂධ. මේකේ රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ 100%ක්ම දෙන ශාකම ඖෂධ. එතකොට මේක තියෙන පත්තුවක් වගේ ගන්න තියෙන මේ තියෙන බේත් එක. එතකොට මේකෙන් හොඳට කකුල් වල රිදෙන ප්‍රදේශ වල හොඳට තලපයක් වහින්න ගෑවෙන්න ඕන. දැන් මේ කප් එකක් ආසන්න වශයෙන් දවස් 5කින් 6කින් වගේ ඉවරන ගන්න තමයි වඩාම හොඳ. ගාලේ වෙලා පැය දෙකක් තියලා මද රස්න මොහොතේ හොදන්න ඕන. හොදලා මේ තෙල් එක දවසට 3 පාරක් 4 පාරක් විතර ගන්න ඕන. ඒතකොට තියෙන සාමාන්‍යයෙන් තත්ත්වයේ ඉන්න කෙනෙකුට දැන් টয়ලට් එකට ගිහලා ඉඳ ගන්න බැරි කෙනෙකුට මාසෙක ආමාරක් දෙකක් විතර වගේ බාම් එක තෙල් එක පාවිච්චි කරන টয়ලට් එකට ගිහලා ඉඳ ගන්න පුළුවන් කියන්නේ හොඳටම හොඳ වෙලා නෙමෙයි මොකද টয়ලට් එක කියන්නේ කොමොඩ් එකක් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් කොමොඩ් එකක් නැති පෝච්චි টয়ලට් එකට සාමාන්‍ය විදිහට දනිස් දෙක නවල ඉඳ ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන් මාස දෙකක් විතර පාවිච්චි කරනකොට. ඒතර මේ බේත් එක
ඔන්ලයින් එවන්න පුළුවන්. මේක යන්න පුළුවන්. මේ දෙකම යවන්න පුළුවන්. මේ දෙකම ඔන්ලයින් එවන්න පුළුවන්. මේක එක එක නෙවෙයි ගන්නත් ඕනේ දෙකම ගන්නත් ඕනේ. ගන්න ඕන. බාම් එක තෙලකද නෑ මෙහෙමයි. ඒක අවශ්‍ය කෙනාට අපිට මෙහෙට කතා කරොත් රෝග ලක්ෂණ කිව්වට පස්සේ ඒක බලා ගන්න පුළුවන්. ඒකේ මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් ඕන මාසෙකට බාම් කප් 4ක් තෙල් කුප්පි 3ක් නේ. ඒතර ඒ ප්‍රමාණය කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට තව දැන් ඔය කොළඹ පැත්තේ වගේ අයට නම් ගන්න පුළුවන්. කඩවතින් ගන්න පුළුවන්. කිරිබත් ගුඩින් ගන්න පුළුවන්. කඩවත සිංහල බේත් බඩු කඩේ තියෙනවා චන්දන ඔසුහල කියලා. ටවුන් එකේම තියෙන නේ. ටවුන් එකේම තියෙන චන්දන ඔසුවල කියලා තියෙනවා. චන්දන ඔසු වලින් ගන්න පුළුවන් මේ බාම් එක තෙල් එක. ඊට අමතරව කිරිබත් ගොඩ තියෙනවා. කිරිබත් ගොඩ කලර් ලයිට් එකත් එක්කම නුවර පැත්තට චුට්ටක් එනකොට තියෙනවා කිරිබත් ගොඩ සිංහල බෙහෙත් බඩු කඩේ කියලා. එතනින් ගන්න පුළුවන්. ඊට අමතරව අපේ යක්කල තියෙනවා තව යක්කල කාගරිස් පුට් සිටි පිටිපස්ස සනස බිල්ඩින් එකේ නම්බර 60 කියන තැනින් ගන්න පුළුවන්. ඒතර එහෙම තමයි ගන්න පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් අපේ වෙදමැදුරට කතා කරලා අපේ වෙදමැදුරේ තියෙනවා 070යි 600යි 47යි 47 කියන දුරකථන අංකයට කතා කරලා මේක ගෙන්න ගන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ආසන්න කොළඹ පැත්තේ වගේ කිරිබත් ගොඩ කොළඹ කඩවතේ රාගම ඒ ගණේ මුල්ල ඒ වගේ ආසන්න ආයට කිරිබත් ගොඩින් හෝ කඩවතින් ගන්න පුළුවන්. කඩවතේ චන්දනෝස වලින් ගන්නත් පුළුවන්. කිරිබත් ගොඩ සිංහල වෙබ් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහට සහතින් කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්. වෙද මහත්මයා දුරකථන අංකය කිව්වා. අපේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දිස්වනවා ඇති දුරකථන අංකය. ආතරයිටිස් රෝගය සම්බන්ධයෙන් අපි කතා කළේ සහ ඒ ආශ්‍රිතව තියෙන කැක්කුම් වෙන්න පුළුවන්. මේ දේවල් වයස ප්‍රශ්නයක් නෙවෙයි දැන්. රෝග ලක්ෂණ මූලිකවම හඳුනාගෙන වෙද මහත්මයා හම්බෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අර මේ සඳහන් කරපු කාරණාවට අදාළව නම් මේ ඖෂධය කුරිය මගින් හෝ අර සඳහන් කරපු වෙළඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් වෙද මහත්මයා අපි තවත් වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට තව තියෙනවා ආතරයිටිස් රෝගය ටිකක්. ඒතර දැන් ආතරයිටිස් රෝගය බොහෝ දිනකට ගැටලුවක් තමයි නිෂ්ඨාව සනිප ගන්න පුළුවන්ද බැයිද කියන එක. නිෂ්ඨාව සනිප ගන්න පුළුවන් පැහැදිලිවම මාස 8ක් 10ක් අතර වගේ කාලෙදී නිෂ්ඨාව සනිප ගන්න පුළුවන් සහ රෝගියට අපි ගොඩක් දැන් දුර ඉඳන් එන රෝගීන්ට අපි තව සහනයක් සලසලා තියෙනවා. පළවෙනි පාර ආවට පස්සේ මාසයකට බේත් දෙනවා. එතනින් පස්සේ යාට මාස 3ක් විතර වගේ කුරිය කරලා බේත් ගෙන්න ගන්න පුළුවන්. දුර ප්‍රශ්නයත් එක්ක නේද? ඔව් මොකද ඒ කියන්නේ දැන් එන්න යන අපහසු වෙන මාස ගන්න. මොකද දැන් වියදමක් යනවා. දැන් පළවෙනි පාර ආවට පස්සේ අපි ලෙඩාට දෙන බේත් මොනවද කියන එක දන්නවනේ. ඒතර එයාට අපි කසාය තුණ්ඩුවක් දෙනවා. ඒතර ඒ කසාය තුණ්ඩුව එයා WhatsApp කරලා එහෙම මාස 3ක් බේත් ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි මාසෙදී නැවත පැමිණෙන්න ඕන. මොකද 4 වෙනි මාසෙදී බේත් වෙනස් වෙනවා. බලන්න නෑ බෙහෙත් වෙනස් වෙනවා. ගොඩක් දුරට අතිබහුතරයක් රෝගීන්ට බෙහෙත් වෙනස් වෙනවා. ඒතර බෙහෙත් වෙනස් වෙන නිසා යාලට 4 වෙනි මාසෙදී එකපාරක් එන්න ඕන. එතනින් පස්සේ 4 වෙනි මාසය ආවට පස්සේ ආයේ අවසානට එක මාසයක් විතර ආපහු සැරයක් එකපාරක් විතර වගේ ආව නම් ඇති. මාස 8ේදී වගේ ආසරයක් ආව නම් ඇති. ඒතර 3 පාරක් විතර කියන්නේ මාස 8 හෝ 10 කාලෙට බෙහෙත් බොන කාලය ඇතුළත 3 පාරක් රෝගියා පැමිණියා නම් ඇති. අනිත් මාසවල බෙහෙත් ටික කුරිය කරලා එවන්න පුළුවන්. හොඳයි එසේනම් ඒ විදිහට ඔබට පුළුවන්කමක් තියෙනවා වෙද මහත්මයා හම්බෙන්න කුරුණෑගල මැල්සිරිපුල 500ගම පුලස්ති වෙද මැදරට ඇවිත් වෙද මහත්මයා බැහැ දැකලම ප්‍රශ්න ටික විසඳ ගන්න කියලා ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. මේ විශ්මිත හෙළ වෙදකම සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් සිටියේ. අපි තවත් වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්න ඔබෙන්. එහෙනම් ඔබට බොහොම ස්තුතියි. අයබෝවන් තෙරුවන් සරණයි.